හායි හායි යාළුවනේ රස්න කාලෙට බොන්න පුළුවන් බීම එකක් හදාගමුද? මේ බලන්නකෝ මේ මොනවද කියලා. මේවෙන් තමයි අද හදාගන්න යන්නේ. මේක මුලින්ම සෝදගමු. මුලින්ම සෝදගෙන මේ ටික දාගමු. ඊට පස්සේ මේකට කිරි ටිකක් දී කිරි ටිකක් දාගෙන මම අද හදාගන්න යන්නේ. දී කිරි ටිකක් දාගන්න. ඊට පස්සේ රස අනුව ලුණු දාගන්න. ඔයගොල්ලන්ගේ ලුණු වැඩි කරගන්න එපා. ඊට පස්සේ අපි ලිපෙන් තියමු. හොඳට හැදි ගන්න. අපි මිටි කිරි ටික දාගත්තා. ඊට පස්සේ මෙන්න දැන් හැදිලා තියෙන විදිය. ඊට පස්සේ මම ගාව හකුරු ටිකක් තියෙනවා. ඒ හකුරු ටිකක් දාගත්තා. හැබැයි කළු පාට වෙයි. මම මේ හකුරු දාපුවම කළු පාට වෙනවා. සුදු පාට නෙමෙයි අමුතු පාටක් එනවා. වැනිලා චුට්ටකුත් දාගන්න. වැනිලා නැති උනත් කමන්නේ. මම වැනිලා චුට්ටක් දාගත්තා. උගන්ගේ රස අනුව සීනි දාගන්න. මම මේ අකුරු දැම්මා. ඒ නිසා රස බලලා තමයි ආයේ සීනි දානව නම් දාන්නේ. දැන් හරියටම හැදිලා තියෙන්නේ. මගේ සව් එකට සීනි මදි. සීනි ටිකක් දාගන්න රස අනුව. ගොඩක් දාගන්න එපා. චීන් ටික දිය වුණාම හැඳි ගන්න හොඳට. චීන් ටික දිය වුණාම ඕෆ් කරන්න. දැන් අපි බලමු. වා. මේ මං හදපු බීම එක. මේ රස්නේ කාලෙට බොන්න පුළුවන් හොඳ ඇඟ උණුසුම් කරන ඇඟ සීතල කරන බීම එක සව්